අවුරුදු පහ වුණාට කමක් නෑ. එන්නකො මාත් එක්ක අද ලස්සන අවුරුදු උත්සවයක් බලන්න. හෙලෝ ළමයි. වෙල්කම් ටු බෑක් මයි YouTube channel. ඔන්න ඉතින් අද මම අරන් ආවේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ අවුරුදු උත්සවය. මේ තියෙන ඉතින් අපේ අවුරුදු උත්සවයට හදලා තියෙන ලස්සන ඩෙකොරේෂන්ස්. ඉතින් බලන්නකො කොහොමද කියලා. ඩිපාර්ට්මන්ට් එක ඉස්සරහා අපේ කැමරා යාළුවෝ ලස්සන කෝලම් රටාවක් ඇඳලා තිබ්බා. ඔයාලා ඒක දකින්න ඇති වීඩියෝ එක පටන් ගන්නදිම මේ තියෙන්නේ. මෙතනක් තියෙනවා. මෙතන තමයි ඩිපාර්ට්මන්ට් එකේ ඉස්සරහා. ඔන්න ඉතින් මම අවුරුදු උත්සවය පටන් ගන්න තමයි හදන්නේ. මම අනවුන්ස් කරන්න දැන් පටන් ගන්නවා කියලා. ඉතින් අවුරුදු උත්සවය පටන් ගන්නකොට අපි මුලින්ම කරේ කිරි උතුරවන එක. ඉතින් මම දැන් ලිපපත්තු කරලා දැන් මේ කිරි ටික මුට්ටියට දාලා අපි කිරි උතුරවන්න තමයි. ඔන්න ඉතින් හැමෝම ආසාවෙන් බලන් හිටපු මොහොත උදා වුණා. ඉතින් කිරි දැන් හොඳට උතුරනවා. ඉතින් අපි හැමෝටම ගොඩක් සතුටුයි. ඔයාලා දන්නවා ඇති අලුත් අවුරුද්දේ විශේෂ චාරිත්‍රාක් තමයි කිරි ඉතිරි වීම. ඔන්න ඒකෙන් පස්සේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ නංගි කෙනෙක් ලස්සන නර්තනයක් ඉදිරිපත් කරා. රටපුරාම අවුරුදු සිරි මෙන් බලන් නිරබුදු මල් බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා මීන රාශියෙන් ඉතින් දැන් මේ තියෙන්නේ අපේ භූගෝල විද්‍යා සංගමයේ සභාපති විසින් අවුරුදු උත්සවයට පැමිණි හැමෝම පිළිගන්න අවස්ථාව. ඉතින් ඊට පස්සේ තිබ්බේ අවුරුදු උත්සවයේ කෑමමේසෙ. ඉතින් මේ තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ ළමයි එකතු වෙලා හදපු ලස්සන කැවිලි මේසය. ඉතින් මුලින්ම කරේ කැවිලි මේසයේ පොල්තෙල් පහන දාලුත් එක අපේ ඩිපාර්ට්මන්ට් එකේ ආචාර්ය මණ්ඩලය විසින් පොල්තෙල් පහන මේ විදිහට පත්තු කරා. ඔන්න ඊට පස්සේ ඉතින් මමත් කිරිබත් කෑල්ලක් කෑවා. හරිම රසයි. ඉතින් ඊට පස්සේ තමයි අපිට තියෙන අවුරුදු ගේම්ස් වලට යන්න. මේ ඉන්නේ මම ළමයි. මේක තමයි මගේ අවුරුදු උත්සවයේ අවුට්ෆිට් එක. ඉතින් අවුරුදු උත්සවයේ ඕගනයිසින් කමිටි එක විදිහට 3rd year එකේ අපේ යාළුවා තමයි වැඩ කරේ. ඉතින් මමත් හිටියා බැලුම් පුපුරන එක ඕගනයිස් කරන්න. ඔන්න ළමයි ඩිපාර්ට්මන්ට් එකෙන් එළියට එනකොට අපේ ආචාර්ය මණ්ඩලය ලස්සන ෆොටෝ එකක් ගන්නවා. ඉතින් ඒකෙන් පස්සේ ආයේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ නංගිලා එකතු වෙලා ලස්සන නර්තනයක් ඉදිරිපත් කරා. මේ තියෙන්නේ එයාලගේ නර්තනය. දැන් ෆස්ට් ගේම් එක අපි ආරම්භ කරන්න තමයි හදන්නේ. මුලින්ම ළමයි බැලුම් පිපුරු වීම තමයි තියෙන්නේ. ඉතින් අපි හිතුවා මුලින්ම ඒ ගේම් එක අපේ ආචාර්ය මණ්ඩලයට පවත්වන්න. ඉතින් මම තමයි මේ බැලුම් ටික අපේ මැඩම්ලට සර්ලට බෙදලා දෙන්නේ. ඔන්න ඉතින් ගේම් එක ආරම්භ වුණා. ඔන්න ඉතින් අපේ මැඩම්ලා සර්ලා පුළුවන් තරම හයියෙන් බැලුම් පුම්බනවා. බලන්නකො ඉතින් ලස්සන. ඊට පස්සේ තිබ්බේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ ළමයින්ට බැලුම් පුරවන තරඟ. ඉතින් දැන් ළමයි ගොඩාක් මෙතන ඉන්නවානේ. අපිට හැමෝටම බැලුම් දෙන්න බෑනේ. ඉතින් අපේ ඕගනයිසින් කමිටු එක ඒක ඕගනයිස් කරේ. එයාලා බැලුම් ටිකක් බිමට දාලා ළමයින්ට කිව්වා දුවගෙන ඇවිල්ලා බැලුම් ටික ගන්න කියලා. ඉතින් බැලුම් එකක් ගන්න පුළුවන් කෙනාට තමයි chance එක තියෙන්නේ මේ තරඟට සහභාගී වෙන්න. ඔන්න බලන්නකො ඉතින් අපේ ළමයි දුවගෙන ඇවිල්ලා බැලුම් අරගන්න විදිය. ඔන්න අපේ පළවෙනි ජයග්‍රාහිකාව බැලුම පුපුරලා අපේ සංවිධායක මණ්ඩලයේ ඉන්න පැත්තට දිව්වා. ඉතින් දැන් 1 2 3 තුන් දෙනාම තෝරගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන අපිට තෑගි දෙන්න. මේ ඉන්නේ පළවෙනියටම බැලුම් පුපුරලා ආපු නංගි. ඉතින් යාට තමයි මේ gift එක දෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ අවුරුදු උත්සවයක අනිවාර්යයෙන්ම තියෙන අවුරුදු ක්‍රීඩාවක්. ඉතින් හැන්ද මත දෙහිගිටිය තබාගෙන යන්න තමයි ඊළඟට තියෙන්නේ. මේකත් අපි මුලින්ම තිබ්බේ අපේ ආචාර්ය මණ්ඩලයට. ඔන්න බලන්න ඔබ ඉතින් අපේ ආචාර්ය මණ්ඩලය කොහොමද මේ ගේම් එකට සහභාගී වෙන්නේ කියලා.
රත් වෙලාවට නලාව පිඹහන් කොහෝ කොහෝ මේ අඹ අත්තේ කොහෝ කොහෝ. ඊළඟට පැවැත්වුණේ අපේ ඩිපාර්ට්මන්ට් එකට විශේෂ වන තරගයක්. ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු ඉස්සෙල්ලා තියෙන්නේ අලියට ඇස ගැටීමනේ. හැබැයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ හදලා තිබ්බේ වර්ල්ඩ් මැප් එක ඇඳලා ඒකේ ශ්‍රී ලංකාව මාක් කරන්න තමයි තිබ්බේ. ඉතින් අපේ නංගිලා මල්ලිලා බලන්න මේක කොහොමද කරන්නේ කියලා. ඔන්න ඉතින් 3-4 දිනක්ම try කරලා ඊට පස්සේ කොහොම හරි මෙන්න මේ නංගි හරියටම ශ්‍රී ලංකාව මාක් කරනවා. බලන්න ඉතින් යාගේ හැකියාව. ඒ ගේම් එකෙන් පස්සේ ඕගනයිස් කරලා තිබ්බේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ ළමයින්ට හැන්දමද දෙහිගිඩිය තබාගෙන යන්නේ ගේම් එක. මේකත් ඉතින් ඕගනයිස් කරලා තිබ්බේ දෙහිගිඩි ටික පාරේ තියලා ඒ දෙහිගිඩි ටික ගන්න පුළුවන් වෙන අයට තමයි ගේම් එකට සහභාගී වෙන්න පුළුවන්. මොකද ළමයි ගොඩක් ඉන්නවානේ. ඒ හැමෝටම දෙහිගිඩි දෙන්න අමාරුයි නේද? ඕම් බලන්නකෝ අපේ ළමයි ටික ලස්සනට පොලිමේ හැදිලා ඉන්නවා. ඔන්න ගේම් එක ආරම්භ කරන්න තමයි හදන්නේ. බලන්නකෝ එයාලගේ සූදානම තරම් අතට අරගෙන දුවන්න තමයි මේ බලාගෙන ඉන්නේ. ඉතින් අපේ සංවිධායක මණ්ඩලය 1 2 3 කියපු ගමන් මෙයාලා දුවනවා. කෙනෙක් හිමින් ඉස්සරහට ඇවිල්ලා ඔන්න ගැහුවා. අනේ බලන්නකෝ අර මුටි ටික කරලා තියෙන නූලට තෙවට ඉන්න හැමෝම එයාලට චියර් එක දෙනවා. ඔන්න ඉතින් එයාත් හිමින් ඉස්සරහට එනවා. අවුරුදු ජයවි එක මව් කුසේ උපදීවා එක මව් කුසේ උපදීවා මතු මතු සංසාරේ. මේ මල්ලි නම් ඕන ළඟටම ආවා. අපි බලමු එයාට පුළුවන් වේද කියලා කනාමුත්තිය බින්දින්න. බලන්නකෝ එයාටත් හරි වුණා. ඉතින් ඕකෙන් පස්සේ ඊළඟට තියෙන්නේ ඉදි කට්ටට නූල දාන්න. ඉතින් අපි මේ දෙපැත්තට කට්ටිය බෙදන්නේ. එක පැත්තක ඉදි කට්ට අරන් ඉන්න කට්ටිය අනිත් පැත්තේ නූල තියෙන කට්ටිය. ඉතින් මේ නූල අතේ තියෙන අය දුවගෙන ගිහිල්ලා ඉදි කට්ටට නූල දාලා ඒගොල්ලෝ ඒ කපල් එකම ආයෙත් සංවිධායක මණ්ඩලයේ ඉන්න පැත්තට දුවගෙන යන්න ඕන. එතකොට තමයි ජයග්‍රහණය කරපු කපල් එක අපිට තෝරගන්න පුළුවන්. මේ නංගි මල්ලි තමයි ඉදි කටට නූල දාලා කොහොම හරි තරඟේ ජයග්‍රහණය කරේ. බලමු ගෙදෙනගේ සතුට. ඔන්න ඒ ගේම් එකෙන් පස්සේ අපි ආවේ බැලුම් බෝල වලට වතුර පුරවලා බැලුම් අල්ලන තරඟය. ඉතින් මේ හැමෝටම දැන් බැලුම් බෝල ගානේ බෙදලා දෙනවා අපේ සංවිධායක මණ්ඩලය. දැන් ඉතින් හොඳ නාන්න තමයි තියෙන්නේ ළමයි. ඔන්න ගේම් එක ආරම්භ වුණා. දැන් ඉතින් මෙතන එක පැත්තට ළමයි 20-25 වගේ ඉන්නානේ. බලන්නකො ටිකක් කියලා යද්දී බැලුම් පුපුරලා කට්ටිය නාලා කොහොම හරි අන්තිමට කණ්ඩායම් දෙකක් ඉතුරු වෙනවා. ඔන්න ඉතින් අවසාන වටේ මෙන්න මේ නංගි මල්ලි තමයි ජයග්‍රහණය කරේ. ඊට පස්සේ තියෙන්නේ සංගීත තොප්පි තරඟය. සංගීත පුටු තරඟය නෙමෙයි මේකේ තියෙන්නේ සින්දුවට තොප්පිය මාරු කරන්න. කොහොම හරි මේ තරඟෙන් නම් ළමයි අපේ එතන අවුරුදු 20කට ඇවිත්පු හැමෝම වගේ සහභාගී වුණා. මාත් ඉතින් මේකට සහභාගී වුණා. ඕම් බලන්නකො මම කොහොමද මේ ගේම් එකට සහභාගී වෙන්නේ කියලා. ඒ තොප්පිය ළඟට ඉතින් බය හිතුණා ළමයි කොහොම හරි ඉතින් අතට ගත්ත ගමන් ඊළඟ කෙනාට පාස් කරන්න තමයි තියෙන්නේ. ඔහොම කරලා කොහොම හරි මම වට 10ක් විතර තොප්පිය මාරු කරා. ඊට පස්සේ ඉතින් මාත් අවුට් වුණා. ඒක ඉතින් තරඟයක ස්වභාවය නේද? එක්කෙනාටයි ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔන්න ඉතින් ඒ ගේම් එකත් ඉවර වෙන ලඟ වෙද්දී ළමයි මගේ ෆෝන් එකේ charge නැහැ. බැටරි බහැලා. අය ඉතින් උදේ ඉඳන් නෙමෙයි. ඊට පස්සේ ඉතින් මට ඉතුරු වීඩියෝස් ටික ගන්න බැරි වුණා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ අවුරුදු උත්සවය පැවැත්වුනේ. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් thank you. හැමෝටම සුබ දවසක්.